සියලු දෙනාම එක්කහු වෙලා ඉන්නේ බලාගෙන බලාපොරොත්තුවෙන් ඉන්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරන උන්වහන්සේ දේශනා කරපු ධර්ම මාර්ගයේ ජීවත් වෙන මිනිස්සු විදියට අපෙන් කරන්න ඕන කරන යුතුයකමක් ඉෂ්ට සිද්ධ කරන්න. පින්නතුනේ අවුව තියෙනවා මොකද කරන්නේ නේ? භාගයට භාගයක් අවුවේ ඉන්නේ. අපි හිතගෙන ඉන්න තරුණ මහත්තුරු හෙවණේ ගියත් කමක් නැහැ. තමන් කියන අවුවේ ඉන්න පුළුවන් නම් කමක් නැහැ. කෙසේ හෝ වේවා තථාගතයන් වහන්සේගේ සද්ධර්ම ශ්‍රවණයට වහවැටුනහම පින්නතුනේ උන් හිත දැන් අමතක් වෙනවා කියන්නේ ඕක තමයි. සංසාරේ හොඳ පුරුද්දක් ඇති මේ තරුණ මහත්තුරුන්ට බණ අහලා සංසාරේ පුදුම විදිහට පින්කම් කරලා පුරුද්දක් ඇති. ඔයත් හිතනවාද එහෙම නැත්තම් ඔහම අවුවේ ඇවිල්ලා හිටගෙන ඉන්න පුළුවන් කියලා? බෑ. මට ඊයේ පෙරේද රත්නපුරේ තරුණයෙක් කියනවා හාමුදුරුවනේ මියුසිකල් එකක් බලන්නවත් පාරේ මෙහෙම හිටගෙන නැහැ කියලා. දැන් දබ වැස්සේ පාරේ හිටගෙන ඉන්නවා. මම කියනෙව්ව ඇහෙන්නෙත් නැහැ. හිටගෙන ඉන්නවා. ඒ මොකද්ද? පින්නතුනි සංසාර පුරුද්ද. මිනිස්සුන්ගේ පින් පළ දෙන කාලයක් එනවා. දහමට සිත යොමු වෙන දහමට හිත නැඹුරු වෙන කාලයක් එනවා. ඒ කාලේ ආපුවාම පින්නතුනි අර එකදු අකුසලයක්වත් උඩට එන්නේ නැහැ. පුණ්‍යවන්තකම නිසාමයි මනුෂ්‍යාත්ම භාව ලබන්නේ. දැන් අර බෝධිසත්වෝ සතර පෙර නිමිති දැක්කනේ. ඊට කලින් ආත්මවල දැකලා තිබ්බේ නැද්ද ඔබ? දැකලා තිබ්බා. වෙනතුනේ සංසාරේ පාරමිතා පුරලා එනිසි කාල ඇවිල්ලා තියෙන්න ඕනේ. සංසාරේ පාරමිතා පුරලා මිනිස්සු වෙලා දැන් මේ බණහන අම්මලාගේ තාත්තලාගේ තමයි නිසි කාල ඇවිල්ලා තියෙන්නේ. වෙනතුනේ මේ අවුරුදු 4 පොඩි මොනා තේරෙනවටද බණහන් අම්මා කෙනෙක් මට කියනවා. ආමුදුරනේ බණ දාලා දුන්න නැත්තම් නිදා ගන්න නෑ කියලා කොල්ලා නිදි මගේ බණක් යන පොඩි වීඩියෝ කෑල්ලක් කියලා මට අපේ රියදුරු මහත්තයා පෙන්නනවා. ඒ ධර්මයේ රතිය කියන එක පින්නතුනි වැදුනහම තේරුණහම අවබෝධ වුණහම වටහා ගත්තහම පින්නතුනි කිසිම දෙයකට ඒක යටපත් කරන්න බෑ. ඉස්මතු වෙන්නේම මොකක්ද? ඒක ලේසි බාත. ඒකනේ කියන්නේ සබ්බ රතින් ධම්ම රතින් ජිනා. ධර්මයේ රතිය සියලු රතියන්ට එහා ගිහින් දිනනවා. ධර්මයේ රතිය සියලු රතියන්ට එහා ගිහින් ශ්‍රේෂ්ඨ වෙනවා. ඊයේ පින්නතුනේ කූරගල විහාරස්ථානයේ ධර්ම දේශනාව කොහොමත් 7-8 ඇවිල්ලා ඉඳදී නායක ආරෝග්‍ය බස් 50කට වැඩියෙන් දැම්ම කියලා. අද උදේ තරුණයෙක් පණිවිඩයක් කියවලා දෙනවා.
ආමුදුරනේ මොන කරුණයක්ද මන්ද ජීවිතය ආපු පළවෙනි බණයි කියලා. පැය විනාඩි 40ම හිටගෙන. මොකක්ද ඒ කාලේ? මිනිස්සුන්ගේ පව්කාරකම් ගෙවෙනවා. මිනිස්සුන්ගේ කුසල් ඉස්මතු වෙනවා. ඒකනේ අර කියන්නේ පුඤ්ඤං චේ පුරිසෝ කෛරා තේතං පුනප්පුනං තම්හි චන්දං කෛරාත සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. මේ කරන පින් නැවත නැවත සිහිපත් කරන් සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. එතකොට පින්නතුනි මේවා වැඩි දියුණු වෙනවා. මේ පින්කම් වර්ධනය වෙනවා. බොහොම කරුණාවෙන් දේශනා කරන්න, බොහොම ඕනෑකමින් දේශනා කරන්න. ඔය ලැබිලා තියෙන්නේ, ඔය උදා වෙලා තියෙන්නේ දැන් ඉතින් පින් කරන සමය. ඔය හිතිලා තියෙන්නේ මොකද්ද? වෙනතන කරන එක නෙමෙයි ප්‍රශ්නේ, හිතන එක. තරුණයෝ මොනවද කියන්නේ වෙනද? මොකක් හරි කරන්න හිතෙන්න බෑනේ. දැන් හිතිලානේ තියෙන්නේ. දැන් එන කරන්න විතරයි තියෙන්නේ. අමාරුම දේ වෙලා තියෙන්නේ. මේකත් මතක තියාගන්න. මේ කියන්නේ වුණා එකක්වත් නොතේරුණාට ප්‍රශ්නයක් නැහැ. හින්දි සින්දු වලට අප්පුඩි ගන්න තේරිලාද? සින්දුවක් යනකොට තට්ටුව වදිනවනේ පුටු ඇන්දට හරි. නිකන් පොළොවට ගහනවනේ යටිපතුලෙන් හරි. දන්නවද ඒක කියන්නේ කණ එකද පොණ එකද කියලා දන්නේ? මොකද්ද? ඒ තමයි රතිය. ඉතින් බුදුහාමුදුරුවෝ උගන්වනවා පින්නතුනි, මම මේ කියන්න අපේ තරුණ මහත්තුරුන්ට, තරුණ දූදරුවන්ට කියන්නේ මේ රතියයි වැදගත්. ධර්ම රතිය වැදිලා ආසා වෙලා රහ වෙලා තිබ්බහම සියලු රතීන්ට එහා ගියපු ශ්‍රේෂ්ඨයි ධර්ම රතිය. කවදාවත් ඒක නැති වෙන්නේ. දැන් අද තියෙන සින්දු වලට පින්නතුනි සින්දුවක් යනකොට අරනේ නිකන් ඔළුව හරි වැනුනට ඔත්පොළ වෙලා ඉන්නකොට සින්දු යනකොට තට්ටු වදිනවා දැන් වලින් නේ. ධර්ම රතිය එහෙම නෙමෙයි. පින්නතුනි ධර්ම රතිය සියලු රතීන්ට උසස් කියන්නේ මේ තරුණ කාලේ ධර්මයට ආසා වුණා. වයසට යන්න මොකද වෙන්නේ? ඒක පොලිෂ් වෙනවා. ඒක ගැන හැඟීම ඇති වෙනවා. මේක ධර්ම රතිය තරුණ කාලේ තේරුම් ගියපහම ප්‍රතිඵල ලැබපු කෙනෙක් තමයි ධම්මික උපාසක මහත්තයා. ධම්මික උපාසක අන්තිම මොහොතේ පණ අදිනකොට දරුවන්ට කියනවානේ ගිහිල්ලා බුදුහාමුදුරුවෝ හම්බෙලා කියන්න මට එන්න පිරිත් ටිකක් කියන්න කියලා. බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලා එවන ධම්මික උපාසක ලෙඩ ඇඳේ ඔප්පල. අන්න දැන් ධම්මික උපාසක මරණ මංචකේ එළවයි මෙලොවයි ගලවන්නේ ඇති කලේ. දෝලණය වෙනවා. නෑ ගැලවෙන්න බයෙන් නෙවෙයි. අරමඩවත් අහඩුවක් හරි ඉස්සනවා නම් හාඳුරුවන්ගේ කට කියලා කියන්නේ. ඔය අර මෙබෙදල ඉන්නවද එහෙම අර මන්නම් ඔබ කටවහ කියලා. සමහර කොල්ලෝ ඉන්නවා පින්නතුනි බයිසිකලේ පාරට දාලා කවුරු හරි නැන්දා කෙනෙක් දැක්කහම දොකුණු හරපෙවුත් කියලා අපේ යන්න හොඳ නැහැ කියලා ආපහු යනවා. යන්නේ නැද්ද? උලන් හරියනවා. ඔහොම මතක් වෙන්නේ අපේ ගමේ යහවලා වයි කියලා. කටක් ඇරලා සමහරු වබ්බරු පින්නතුනි. සමහරු කියනවා අහවලා කිව්වොත් එහෙම කොස් ගහ දිහා බලලා මෙහෙමයි කියලා. මේ සේරම ගෙඩි කුණු වෙනවලු හැලෙනවා. ඒ මිනිස්සු එක්කන් ගිහිල්ලා වෙල් වල කැලේ පෙන්නලා හූල්ලන්න ගියා.
අර සේර මැරෙන්න එපා එහෙනන්නේ. පැහැදිලිද මම හෙට ඉඳන් ගමේ සේරම එක්කව කරගන්න කටවා තියෙන මිනිස්සු. ඔමාන ලඳු ගානේ හබරල ගාල් ගාන එක්කයි යන්නේ. අරන් ගිහලා පෙන්න යන්නේ. අමෝක ගොස් දෙල් විතරක් කරන්නේ. කැලෙත් මැරෙන්න එපා. එනං ඉතින් තියෙන මූකලන් දිහා බලලා කිව්වොත් එහෙම මැරෙන්න එපා සේර. අපේ කැලේ ගියොත් එහෙම. එහෙනම් පින්නතුනේ ඒවා මිනිස්සුන්ගේ හිතවල සහ මිත්‍යා එහෙම එකක් නැහැ. දැන් කියනකොට කිනේදී ආන්දරෝයි කිව්වට අපේ ගමේ අරුන්දම නෙමෙයි කියලා. එහෙම නෙමෙයි පින්නතුනේ. ධම්මික උපාසක එළවයි මෙලවයි දෝලනේ වෙවි ඉන්නකොට හාමුදුරුවෝ ඇවිල්ලා සතර සතිපට්ඨානය දේශනා කරනවා. භාගයක් යනකොට ධම්මික උපාසක මොකද කියන්නේ? ධම්මික උපාසකට ආම් පේනවා එහා පැත්ත. එහා පැත්ත හරි සුදුයි, හරි ලස්සනයි. ධම්මික උපාසකට එහා පැත්තට යන්න හිතෙනවා පින්නතුනේ. ඔයත් හිතනවාද අපිටත් එහෙම හිතෙයි කියලා? අපිට ඉතින් ප්‍රේත ලෝක පේනකොට යන්න හිතනවද? අමුත්‍රිසං ලෝක පේනකොට යන්න හිතනවද? දැන් ඔය අන්තිම මොහොතේ පුදුම දුකක් නෙමෙයිද? මම බේරාදෙනේ ඉන්නකොට පින්නතුනේ දවසක් පාන්දර එනවා අපේ නායකහල්ලට මේ වගේ අත්දැකීම් මොන තරම් නැද්ද? අර අම්මට අමාරුයි පිරිත් ටිකක් කියන්න සංඝාරාමයට තමයි එක්කයි යන්නේ. අමාරුයි කියලා ගියා. පින්නතුනේ සේලයින් එකක්වත් වැඩ කරන්නේ නැහැ. දරුවා ගිහිල්ලා කිව්වා ආමුදුරු පිරිත් කියන්න ආවා කියලා. ඇස්වත් හරින්නේ. එතකොට පින්නතුනේ ඇස් දෙක දෙපැත්තෙන් කඳුළු ආවා. දොස්තරලා කියනවා මේ අන්තිම මොහොතේ බඩේලි යනවා වෙඩින් කියලා. මොන බයක් ඇද්ද? දෙන වතුර ටික යනවා. එයි පින්නතුනේ අන්තිම මොහොත හරි භයානකයි. අන්තිම මොහොත හරි වේදනාකාරී. මරණවා කියලා දැනගත්තාම ඕක ලේසි නෑ පින්නතුනේ. එහෙනම් දැන් මම ඉන්නකොට ගානක් නෑ නේද වැඩි? මේක ගන්න ඕන අය ටිකක් බලන්න. ඉන්න පුළුවන්ද බලන්න. සමහරව කියනවානේ මැරලා යන ටිකට් නේ කියලා. ඒක ටිකක් නෙමෙයි. ඒක පහසු නෑ. මරණය සහ හිර වෙන එක. ඒක ලේසි නෑ. මරණයේදී හොඳ සිහියක් තියෙන්න ඕනේ. ධම්මික උපාසකට දිව්‍ය ලෝකවලින් කතා කරනවා. ධම්මික උපාසකට දිව්‍ය විමාන වලින් කතා කරනවා. එතකොට ඔය ධම්මික උපාසක කියනවා පොඩ්ඩක් නවතින්න. කාටද කියන්නේ? දිව්‍ය ලෝකවලට. එතකොට හාමුදුරුවෝ මොකද්ද හිතන්නේ? හාමුදුරුවෝ හිතන්නේ හාමුදුරුවන්ට ඉන්න කිව්වා කියලා. හාමුදුරුවෝ නැගිටලා යනවා විහාරයට. ධම්මික උපාසක මැරෙනවා. බුදුහාමුදුරුවන්ට ගිහින් පැමිණිලි කරනවා ධම්මික උපාසක අපිට ටිකක් නවතින්න කිව්වා. මොකද කරන්නේ? බුදුහාමුදුරුවෝ කියනවා දැනටත් ධම්මික උපාසක දිව්‍ය ලෝක උත්පත්තිය ලැබලා ඉන්නේ. ජීවිතේ කිසිම දාක එකදු අකුසලයක්වත් කරලා නැහැ. කවුද? ධම්මික උපාසක. කත පුඤ්ඤෝ උභයත් නන්දති. පෙර පින් කරපු මිනිස්සු මෙලොවත් සතුටු වෙනවා. දෙලොවම සතුටු වෙනවා වෙනද? දැන් ප්‍රශ්නයක් තියෙනවා ඒ මොනවාද? දෙලොවම සතුටු වෙන්න අපි කරන්න ඕන මොනවාද?
දෙලොවම සතුටු වෙන්න නම් ඔය මම මේ කියන ටික හෙට ඉඳන් ගෙවල් වල පටන් ගන්න වෙනවා. මම හැමදාම මේවා ඉතින් කියා යනවා හැම තැනම යනවා. දැන් මේක ඉවර වෙලා බෙලියත්තට යන්න දෙපේ. ඇන්දේ බලන්න. දැන් මට වෛද්‍යවරු කියලා තින්නේ පැයකට වඩා කතා කරන්න එපා. දවසට එකයි. එතනට තාම දවසට දෙකක් හෝ තුනක් තියෙනවා. ඔය හුලන් එහෙම නැහැ. හොඳ මෙච්චර මානසිකලා පැයද කියන්නේ කියලා. මොකද දැනටත් විනාඩි 35ක් ඉවරයි. බොහොම පොඩි වෙලාවක් තියෙනවා. මේ කියන ටික හෙට ඉඳන් පිළිපදින්න. සල්ලි තිබ්බට පිනුදුනේ ඊට කලින් මේක කියන්න. මේ බණ පින්කම කවුද අපේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අපේ රුචිර අයියා. එයා ඉතින් විවිධ විදිහට මේවා සංවිධානය කරන්න මගෙන් දින ඉල්ල ගන්නවා. මාතික මාතා මම මේ වගේ වටිනාකම කියන්නේ මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ. වෙනතුනි පුළුවන් තරම් මේ ගවුන් වල පින්කම් ලෑස්ති කරන්න. ගමේම මිනිස්සු එක්කහු කරගන්න. තරුණයන්ගේ නැඹුරුතාවය කොච්චරද කියනවා නම් මියුසිකල් ෂෝ කැන්සල් කරලා බණ කියවනවා වෙනතුනි. එහෙම දෙනවා. ඔය රත්නපුරේට යා කලවාන පැත්තේ තරුණයෝ වගේ කතා කරා හාමුදුරුවෝ ගම්වල තියෙන ජහුට කියලා සින්දු කියන ඒවා තියෙන ආධුනික ගීත ප්‍රසංග හරි මොනාරි කතා කරන්න කට්ටිය එක්ක හොයනකොට කට්ටියම ෆෝන් ඔබනවලු බලනකොට මොනවාද බලන්න මගේ ඔය තියෙන එක එක්කෙනා දාන බණ ඒව බලනවා කට්ටියම බණ බලන හින්දා කට්ටිය එනකම් එවෙලේ කතා කරනකොට වෙනම් බණක් කියමු කියලා බලන්න තරුණයන්ගේ හිත. එනිසා මාතික මාතා උත්තමාවිය කරේ භික්ෂුන් වහන්සේලාට දන්පැන් දීලා උන්වහන්සේලාට නිවන් දකින්න අවශ්‍ය පහසුකම් සැලසපු එක. හාමුදුරුවන්ට කලින් මාර්ගඵල ලැබුවේ කවුද? මාතික මාතා. වෙනතුනි බණ කියන අපිට වඩා පින් සිද්ධ වෙනවා කාටද? ධර්ම දේශනා සංවිධානය කරන උදවිය. බණ කියන අපිට වඩා පින් සිද්ධ වෙනවා මේවට මහන්සි වෙච්ච තරුණයන්ට පින් සිද්ධ වෙනවා පින්නතුනි දායකත්වයේ ගන්න මිනිස්සුන්ට මොන මහන්සියක් වෙන්නද මේකට. ඒවා සුද්ධ පවිත්‍ර කරන එකේ ඉඳන් දවස් ගාණක් තිස්සේ ඔට්ටු වෙන්න අපත යන්නේ. පින්නතුනි පුදුම විදිහට පුළුවන් නේ ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්චතු. මේ කරන පින් මේවා ටික ටික එක්කහුව වෙනවා. දුක් විඳින ඔය ගෝරතර සංසාරයෙන් අත් මිදෙන්න බැරි මොනවාද දුක්? තථාගතයන් වහන්සේ උගන්වන්නේ පිනුතුනේ ඉපදීමම දුකක්. උත්පත්තියයි මරණයයි අතර තුල මොනතරම් කටයුතු කතන්දර ටිකක් තියනවද අපිට? ඉපදීමම දුක. හේතුව අද මේ විඳින යම් කිසි දුකක් නැත්නම් මොකක්ින්දද? ඉපදෙච්ච හින්දා. මේකට නිවන් දකින්න මේ ව්‍යායාමයේ සඳහා තමයි ඔය ජීවිතවල මොන දුකක් විඳිනවද පෙන්නන්නේ. දැන් අර විදේශගත වෙලා ඉන්න මේ රට ඉන්න තරුණයෝ වගේක් නේද මේක කරන්නේ? මේක කියනකොට සමහරව කියන්න පුළුවන් ඒ උන්ට නම් සල්ලි තියනවනේ කියලා. මේ පැතිවල එහෙම කියන්නේ නැතුව ඇති මං කියන්නේ බොහෝ පැතිවල
රට ගියා නම් ඇති මොනවද කියන්නේ? මගේ කියන විදිහටම කියන්න. ඒ උන්ට තියනවලු. විඳින දුක පේනවද? ඔය අවුරුද්දකට දෙපාරක් විතර නිවාඩුවක් හම්බුනහම සපත්තු දෙකක් දාලා සීතලට ජැකට් එකක් දාලා මල් ගහක් ගාන ඉඳන් පොටර එකක් දාන එක නෙමෙයි ඔගේ තියෙන්නේ. රටේ ඉන්න තරුණයන්ට නිින්දක් තියෙනවද? මේ රටේ ඉන්න තරුණයන්ට අහන්නකො සම්බෝලයි කරවලයි කෑවේ කවද්ද කියලා අන්තිමේට. එහෙම නැහැ. ගමක් පන්සලක් වෙලක් පිට්ටනියක් යාළුවෙක් ඉන්නවද? අපිට මේ දවස් 4කට 5කට ගිහිල්ලා ඉන්න බෑ. පිස්සු වගේ හැදෙනවා ඇයි? ඒ තරුණයෙකුගේ විඳින දුක. එහෙම දුක් විඳින අතරේ මොකද්ද තරුණයන්ට හිතලා තියෙන්නේ? මේකට දායකත්වය ගන්න. ඒ හිත්වලට පින්නතුනි ප්‍රාර්ථනා කරු විදේශගතව රැකියා කරන මේ තරුණ මහත්තුරුන්ට ලෙඩ දුක කරදරයක් කවදාවත් හැදෙන්න එපා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. දකුණු කොරියාවේ සේවය කරන භානු කරන වීර මහත්මයා දොලේ ගෙදර දේවාලයක දකුණු කොරියාව ජපානය රුමේනියාව ඊශ්‍රායලය ඇතුළු කොට සියලුම රටවල් වල සිටින තරුණ පිරිස එක්කහු වෙලා මේ RCCද එමන් දන්නේ RCC කියන්නේ මොකක්ද කියලා මේකේ තියෙන්නේ මොකක් හරි සංවිධානයක් වෙන්නේ එක්කහු වෙලා තමයි මේ පින්කම සිද්ධ කරන්නේ මේක ලංකාවේ ඉන්න මේ සංවිධානයේ තරුණ මහත්තු බැනර් ගහන්න කටවුට් ගහන්න පෝස්ටර් ගහන්න මේ ධර්මාසන හදන්න හැම එකක්ම මෙහෙවෙන්න ඕන දේවල් කරනවා ඒ නිසා මම මේ කියන්නේ අර කෛරාතේ තම් පුනප්පුන මේ කරන පින්කම් නැවත නැවත සිහිපත් කරන්න එතකොට තමයි පින් සිද්ධ වෙන්නේ මේ වගේ ආනිසංස වැඩි දියුණු වෙන්නේ වර්ධනය වෙන්නේ දැන් මේ පින්කම් කරන අතරතුර වෙනතුනේ ටික ටික කල්පනා කරන්න ඕනේ අපි ඉපදුනා වගේ අපි ජරාවටපත් වෙනවා අපි ව්‍යාධියටපත් වෙනවා මේවට නොබියව මුහුණ දෙන්න නම් දැන් රැකෙන්න ඕන කරුණු කාරණා කීපයක් තියෙනවා මගේ පළවෙනි යෝජනාව එතන ඉඳන් කට පරිස්සම් කරගෙන ඉන්න පැහැදිලිද මං කියන්නේ මං හිතන්නේ මං කියන එක ඇහෙන වැඩි සේරටම ආයේ මේ ගමේ එක ගෙදරකවත් කවුරුවත් එකට එක නම් කියන එකක් නැහැ පැහැදිලිද අයි කියනවා හෙට ඉඳන් තාත්තලා පින් දෙයි මට හෙට ඉඳන් ගෙවල් වල එකට එක කියන්න එපා මම මේ පොඩි කට්ටියට කියන්නේ අපේ තරුණ මහත්තුරුන්ට කියන්නේ අම්මලාට තාත්තලාට කියන්නේ එකට එක කියන එක නැවතුනහම ප්‍රශ්නේ භාගයක් නවතිනවා වෙනතුනේ ගෙවල් වල කිසි කෙනෙක් ඉන්නවද කට වහගෙන ඉන්න කෙනෙක් ඔළුව පාත් කරගන්න කෙනෙක් ඉන්නවද එකක් කිව්වොත් අනිත් පැත්තෙන් 60ක් විතර කියලා නවත්තන්න වෙනතුනේ කුණුහරුප කියලා කවුරු හරි අඬනකම්ම කෑ ගහන්න නැද්ද ඕක කරන්න එපා ඊට කලින් තව එකක් තියෙනවා මේ පැත්තේ ගෙවල් වල ගහමරා ගන්නවද නැහැ ගහමරා ගන්නවා කියන්නේ මොකද්ද දැන් මේ වෙනකොට මේ අම්මලා කීපාරක් කුණුහරුපෙන් බැනුම් අහලා තියෙනවා කාගෙන්ද අපිට ගෙවල් මිනිස්සුන්ට කුණුහරුපෙන් බයිනවද
මේ අම්මලා මේ වෙනකොට කී ගමනක් වේසි කියලා බැලුම් අහලා තියෙනවා. වැඩිපුරම කුණුහරුපෙන් බැලලා තියෙන්නේ කවුද? සෙනෙහබර කසාද ස්වාමියා නෙමෙයි. මොන බැලුම්ද දෙඩි තඩි ගහලා ඇති. දැන් තාත්තලා කල්පනා කරන්න ඕන. මම කී පාරක් මගේ බිරිඳට මේව කියනකොට කියනවා හාමුදුරනේ නැත්තම් පහදන්න බෑලු. මටම කියපුවා මේව. ලැජ්ජ නැතුව කියනවනේ දෙකක් කියපුවාමලු නවතින්. මම ඇහුවා එතකොට දැන් මෙහෙම කියනකොට තාත්තලා එහෙම හිතන හින්දා මම මීට කලින් කියන්නේ. මේ වෙනකොට මේ තාත්තලා කී පාරක් මේ අම්මලාට කුණුහරුපෙන් බැලලා දෙනවා. සමහරක් අම්මලා ඉන්නත් වෙනද තාත්තලාට හපම් කියන්න පටන් ගත්තා. තාත්තලා කටවල් හදන්න ඇයි? ඔය සමහර දේශනාවලට ගියපුවාම ඉතින් නවතිනවා. ඇහෙනවා උදේ පාන්දර පිළිතුරු කියන කතා. අම්ම කුණුහරුපෙන් බැලලා ළමයි හැරවන්න. මේ පැත්තෙල එහෙම නැද්ද? ළමයි හැරවන්න. ළමයා ගෙදර හිටියේ නැත්තම් මේ පැත්තෙලත් ඉන්නතර බෙලියන් දෙන කවුරු හරි. අර වෙනතු ජීවියෙන් කෑ ගහනවානේ කොරට වැහෙන්න. නිකනොත් නෙමෙයි අම්ම කුණුහරුපෙන් බයි. කවුද බයි? අම්මලා. මතක් වෙන සමට අපේ ගමේ ආවල්ලු ආයේ කියලා. කොහොමද ගමකට එහෙම පවුල් 3ක් විතර තියෙනවා. ඔය තාත්තලා කල්පනා කරන් මම මේ වෙනකොට කී පාරක් මගේ බිරිඳට තඩි ගහලා තියෙනවා. තඩි ගහනවා කියන්නේ මොකක්ද ධර්මයේ? ගහනවා කියන එක. පහර දෙනවා කියන්නේ. සමහරට මේ පැතිවල එහෙම වෙන්නේ නැති හින්දා ඔයත් දන්නේ නැතුව මම කියනවා බොහෝ පැතිවල වෙන දේවල්. වෙනදොනේ අපාගාමී වෙනවා. එට ඉඳන් ගෙවල් වල අනේකට තෝ කියලා කතා කරන එක නවත්තන්න. පැහැදිලිද මං කියන්නේ? හෙට ඉඳන් ගෙවල් වල තාතෝ කියලා කතා කරන එක නවත්තන්න. ඔක පුළුවන් දෙයක් ඉතින් කරන්න. දැන් එතකොට ආයෙත් හිතෙන්න ඇති. හාමුදුරුවනේ හොඳින් කතා කරලා අපේ ගෙවල් වල වැඩ කරන්න බෑ කියලා. වෙනතුනි දන්නවද එක වචනයක් එහා මෙහා වුණාම සංසාරේ ගැස්සෙන හැටි. ත්‍රිසං ලෝකවල උපදී. ඔය සමහරු කියනව නේද? ඔය කියන්නේ නැද්ද තෝ කනවා කියලා කියන්නේ නැද්ද? අර මේ පැතිවල බොන්න එහෙම නැති හින්දා වැඩි නැත්නම් මම කියන්නේ බොන පැතිවල වටියක් වැඩිපුර තියෙනවා. අපෝලට කියනවනේ පිළිඳි තෝ කනවා කියලා. පිළිඳි දන්නවද ඒ කන්නේ කොහොමද කියලා? ඇත්තටම කනවා. මම දැකලා තියෙනවා සමහර බැලලියෝ පැටව ගහලා පැටව ගහපුවම පැටියගේ ඔළුව කනවා. දැකලා නැද්ද එහෙම? මේ පැතිවල බැලලියෝ පැටව ගහන්න. සමහරක් අර බැල්ලියෝ කියන්නේ ඉතින් බැල්ලි කියන්නේ මොකක් කියන්නේ? බල්ලගේ ගෑනු සර නැත්නම් ඒක මේක වීඩියෝ එකක් කපලා දායිකට බැල්ලියෝ කියලා කතා කරා කියලා බණකට ඇවිල්ලා. එහෙම නෙවෙයි මේක ඕන එක. මම දැකලා තියෙනවා සමහර බැල්ලියෝ පැටව ගහපුවාම වෙනවද මේ පැටියා එවලම කනවා. දැකලා නැද්ද මේ අම්මලා? දැකලා තියෙනවද පැටියට කිරි දෙන්නේ නැති සත්තු ඉන්න? පේනවද කන හැටි? සමහර කුකුල්ලුත් ඉන්නවා එහෙම. පැටියට කොටනවා, මරණකම්ම කොටනවා. ඒ හින්දා ඔය මම මේ තරුණ මහත්තුරුන්ටමයි කියන්නේ. මොකද තරුණව මේවා අහනවා. ඔය මොන හරි ටිකක් එහා මෙහා වුණාම වෙන මොකවත් නෙමෙයි. බොහෝ පැතිවල තරුණව ගංජා ගන්නවා හරියට. මේ පැතිවල එහෙම නැතුව
බොහෝ පැතිවල විවිධ මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. මේ පොඩි කොල්ලෝ ගැහුවොත් එහෙම දෙකට කඩනවා පින්නතුනේ. පාන් භාගයක්වත් කා ගන්න ඇඟවල් පණ නැහැ. මොකක් හරි කරපු ගමන් කියවන්නේ මොනවාද? මේ ගමකට ගහන්න කතාව. ඕන් දැන් මතක් කරගන්න අපි අහවල ආවයි කියලා. තියෙන කටපින්න මම කියන්නේ කවදාවත් එහෙම කියවන්න එපා. සංසාරේ පින්නතුනේ ඒ වගේ අකුසල් පස්සෙන් එන්නේ වෛරය බැඳලා. පින් එක්කහුව වෙනවා වගේම තමයි පව් ටිකත් අනිත් පැත්තෙන් එක්කහුව වෙනවා. ඒ හින්දා කිසි කෙනෙකුට හෙට ඉඳන් කුණුහරුපයක්වත් කියන්න එපා. අම්මයි තාත්තයි ගෙදර හොඳට ඉන්න. පුළුවන් තරම් ජීවිතේ සිල් ටික ආරක්ෂා කරන්න. වෙනතුනේ දැන් මේ කියනෙව අහන්න පුළුවන් එකම ආත්ම භාවය මොකද්ද? මුගලන් අස්සෙන් සර්පොන්ට මෙව ඇහියේද? බෑ. අහන්න පුළුවන් තේරුම් ගන්න බෑ. ඇසීමත් ඇති තිරිසංආත්මෙන් මිදෙන්න සංසාරේ පින් කරලා තිබ්බහම මිනිස්සු වෙලා ඉපදිලා ඉඳලා දැන් බලන්න පින්නතුනේ අර රහතන් වහන්සේ නමක් සතිපට්ඨානේ කියනකොට ගල් ගුහාවේ ඒක ඇහිච්ච වවුල්ලෝ 500ක් මනුසත්තාත්භාව ලැබුණා. ඇහිලා ධර්මයේ රතිය මෙව ඇහිලා තේරුම් ගත්තාම කොහොමද ඒද? අය කවදාවත් අකුසලයක් නම් වෙන්නේ. පින්නතුනේ සතෙකුටවත් ගලක් අරගෙන ගහන එකක් නැහැ. මතක තියාගන්න. කවදාවත් කිසිම මත්ද්‍රව්‍යයක්වත් පාවිච්චි කරන එකක් නැහැ. මේ කියනකොටත් සමහර තරුණ මහත්තුන්ගේ සාක්කුවල අත දාන්නේ සාක්කුවට හොඳේ. ඔය කෙව්වා ඇති. මම පින්නතුනේ අත දාන්න එපා කියලා කිව්වේ මම මෙහෙම කියනකොට ඒක කොල්ලේ සාක්කුවට අත දැම්මා. එතකොට මොකද වෙන්නේ? එතකොට නිකන් අර පුහුල් හොරා කරින් දැනේ වාගේ නෙමෙයි. මෙලාට ගහනවා ඇත්තදී පපුව ගිඩි ගිඩි ගාලා. මතක තියාගන්න. මේවා පිළිපදින්න පුළුවන් අනේකට දුකක් නොදී ඉන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවයේ විතරයි. අම්මලා තාත්තලා සංසාරේ ඔය විදිහට හැමදාම හම්බෙන්නේ. සමහර ආත්ම තියෙනවා පින්න. කොහොම පරිස්සම් කරන ආත්මයක් වෙන කොහෙද? මනුෂ්‍යාත්ම විතරයි. නේ දස දුක් විඳලා බඩේ තියාගෙන හදලා ලේ මල අපි කවුරුත් එහෙම නැනේ. ලේ මල මුත්‍රා ගෑවිච්ච අපි පින්නතුනි නාවලා කවලා පොවලා ඉඹලා අතේ අරගෙන කිරි ටික පොවලා කොහොම හැදිච්ච අත්පයද මේ දඩදඬු වෙලා තියෙන්නේ? අම්මට තෝ කියලා කතා කරන්න පුළුවන් විදිහට මේ කටවල් උල්ලලා මුකරේ උනේ ඇයි? නාවනකොට අතගාලා බේසමේ හරහට තියාගෙන මේව හදපු හින්දා නෙවෙයි. බණ ටිකක් අහන්න විරූපී නැතුව මේ ඉන්නේ ඇයි? සමහර දරුවෝ කියනවා ආම්දුරනේ අපේ අම්මට තාත්තට කෙරුවට වැඩක් නෑලු. එහෙම කියන්නේ නැද්ද? කවදාවත් අපේ ගුණයක් කියන්නේ නෑලු කෙරුවට. පින්නතුනි මතක තියාගන්න. අම්මා තාත්තා කරපු තරම් අපි මොනවාද කරලා තියෙන්නේ? ගයක් හදලා දීලා තියෙනවද? අර හම්බෙච්චාගේ ළඟින්න බලනවා මිසක්. මේ පැත්තල තියෙනවද ඊට කඩන් ප්‍රශ්න නැහැ. බොහෝ පැතිවල පින්නතුනි සහෝදරව මරා ගන්නවා මොනාටද? මේ පැතිවල නැතුව ඇති. ඊට කඩන් බෙදා ගන්න.
ලැජ්ජ නැහැනේ පින්නතුනි. ලැජ්ජ වෙන්න ඕන හොඳේ අම්මගේ තාත්තගේ ලග්ගන කන දරුවෝ. මට අයි බනවලට කියනෙකුත් නෑ මම මේ කියලාම යන්නේ. ජීවිතේ දීලාදී ඇත්තටම මම මේ කියනකොට හදවතට තට්ටුවක් දාලා අහන්න. මේ මිනිසත් භවයේ තුල පොළවේ පය ගහලා ඉන්නවා නම් ඉන්නේ අතපය ඇදලා හදපු හින්දා නෙමෙයිද? දරුවෝ හදපු අම්මලාට මේ අමුතෙන් කියන්න ඕනේ. ඇදට හරහට තිබ්බුවා හදලා නෙමෙයිද මේ? නහය කට හොඹු දෙකේ ඉඳන් මේ හදලා නෙමෙයිද මේ? මෙච්චර සද්දෙට බණ කියන්නේ අම්මට වෙන් සිද්ධ වෙන්න නෙමෙයි. ඇයි ඉතින් ඔක මතක නැත්තේ? ඇයි ඔක නොසලකා හරින්? ඉඩම් බෙදලා දුන්නේ කියලාද? වෙනස්කම් කෙරුවා කියලාද? කොච්චර කෙරුවත් මගේ ಗುಣ කියන්නේ නැහැ කියලාද? කොච්චර කෙරුවත් වැඩක් නැහැ කියලාද? අපේ දරුවෝ හදන්න බලන්න ආවේ නැහැ කියලාද? ඒවා හරි බාල අදහස්. ඒවා හරි බාල යෝජනා. පුරුදු වෙන්න. පොඩි කාලේ පින්නදුනේ මොන තරම් ඇඟිල්පතේ මල මුත්‍රා කරලා ඇද්ද? ඇයි ඉතින් දරුවෝ හදලත් ඕක දැනගෙනත් අම්මා තාත්තා ගැන අගයක් නැත්තේ තේරෙන්නේ නැත්තේ? ඒ හින්දා ලැබපු මිනිසත් භවයේ තුල මම මේ තරුණ මහත්වරුන්ට කියන්නේ තරුණ කාලේ තමයි වැඩිපුරම දෙමව්පියන්ට දුක් දෙන්නේ. තරුණ කාලේ තමයි වෙලාවට ගෙදර එන්නේ. මේ පැතිවල තරුණෝ එහෙම නැත්නම් සමහරක් පැතිවල තරුණෝ ගෙදරින් එළියට ගියපුවාම මේ ග්‍රවුන්ඩ් එකේ මුළු දන්නේ නැති තරුණෝ යන වෙලාව. වෙනදනේ රෑ 10 පහ වෙනවා. කියන බොරු ගොඩවල හරි කරම් ගහනවලු මේ කාඩ් ගහනවලු. අවලාගේ අර වැඩේට ගියාලු මේ වැඩේට ගියාලු. මොකොත් කරේ නැහැ කොල්ලෝ එක්ක වෙලා කතා කරලු හිටියේ. මතක තියාගන්න. අම්මලා හරි කැමති දරුවොත් එක්ක බත් කන්න. කැමති නැත්නම් අපි කන කොටයි අඳින කොටයි සතුටු වෙන්නේ කවුද මේ ලෝකේ? පින්නතුනේ අම්මයි තාත්තයි විතරයි. දරුවෝ කන කොට අම්මා තරම් කවුද සතුටු වෙන්නේ? වෙන ඔය ඉතින් තේරෙන්නේ නැහැ. ඔබ මරුණත් වැඩි ගාණක් නැහැ සුමානෙන් දෙකෙන් ඔය දුක ඉවරයි. ඊට පස්සේ අයත්තර ඉඩම් වලට පොකර යල්ලනවා කට්ටිය එක්ක වෙලා. ඒ හින්දා දෙමව්පියොත් එක්ක ඉන්න තියෙන ජීවිතේ බොහොම සීමිත කාලයයි. ඒක කරන්න සමහර තරුණයෝ කියනවා ගෙවල් වලටම වෙලා හිටියොත් අපිට කොල්ලෝ නැතුව යනවලු හදිස්සියකටවත්. කොහොම කියන්නේ? මම ගෝන් කතා වෙන්න තෝනේ. මම මේ ගෙවල් ඇස්සේ ඉන්න කියලා කියනව නෙමෙයි. දැන් මේ තරුණ මහත්තුරු කල්පනා කරන්න ඕන ජීවිතේ මොකක් හරි වරද්දක් කෙරුවනම් කෙරුවේ නීති විරෝධී. සමහරට මේ පැතිවල තරුණ එහෙම කරන්නේ නැතුව ඇති මං කියන්නේ අර බොහෝ පැතිවල කරන ඒවා. කෙරුවනම් කෙරුවේ කාත් එක්කද? ජීවිතේට තනියෙන් ගංජා අරගෙන තාගෙන බොනවද? එහෙම කරන මිනිස්සුත් ඇති මං කියන්නේ බහුතරයක් නෑ. මොකක් හරි නීති විරෝධී වැඩක්. අපි හිතමු කාට හරි වෙඩි තියන්න ගියා කියලා. වෙනදට වෙඩි තියපු මනුස්සයා බලනකොට දැක්කද රැලිගම සභාවේ සභාපතිට වෙඩි තියපු පැටියා. මේ පොඩි කොල්ලෙක් නේ. මොනවා තියනවද? කිසි දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ. යන්න එන්න තැනක්වත් තියෙනවද? බලන්න වර ඇසුරේ ප්‍රශ්නේ. මිත්‍රයෝ හින්දා නෙමෙයිද නැති උනේ? මොකක් හරි දෙයකට ජීවිතේ
කුමන හෝ වරදකට පෙළඹිලා තියෙනවා නම් පින්නදුනි අපි පෙළඹිලා තියෙන්නේ අපේ යාළුවෙක්ින්ද. ඕකේ අනිත් පැත්තම පුළුවන් යාළුවන්ට මොකක්? යාළුවන්ට පුළුවන් මම යෝජනා කරනවා මේ තරුණ මහත්තුරුන්ට ඔය මාසෙකට දෙපාරක් විතර ගිහිල්ලා පන්සලේ බොමලු අමදිත් මාසෙකට දෙපාරක් විතර පන්සලේ චෛත්‍ය මලු අමදිත් පින් සිද්ධ වෙන්න තව කාරණයක් තියෙනවා මේ තරුණ දූ දරුවන්ට කියලා යන්න. ඔය අද කණ්ඩ පොණ්ඩක් දෙනවා වගේ බඩු කියනවා. කාරණය තමයි රටක් ලෝකයක් දැන් තරුණ මහත්තුරු හොගාලා කරන මම ඊයේත් කූරගල දෙනෝ 1000ක් දෙනාට කිව්වා ගංගානේ මම මේක කියාගෙන යනවා. මේ තරුණ මහත්තුරු සියලු දෙනාම හෙට උදේ නැගිටලා බුදුහාමුදුරුවන්ට පෑන් පූජා කරන්න. ඇයි මේක මේ තරුණයන්ටම කරන්න කියන්නේ? මම දන්නවා මෙතනිනුත් දෙන්නෙක් හරි ඕක හෙට ඉඳන් පටන් ගන්නවා. ඒ තරුණයෝ පින්නතුනි නිකම්ම සිල්වත් වෙනවා. බුද්ධ වදනේ කරන්නේ කවදාවත් වරදින්නේ. තරුණ මහත්තුරුන්ට මම තව එකක් කියනවා. ගෙදර බුදුහාමුදුරුවෝ වෙනුවෙන්ම කියලා සමන් පිච්ච මල් පඳුරු 4-5ක් හදාගන්න. ඔක බැරිද කරන්න? මල් ගහ දකින්න වාරයක් පාසා මොකද්ද මතක් වෙන්නේ? වෙනතුනි මල් පිදුවත් එකයි නැතත් එකයි ඊට පස්සේ. ඇයි ඒ? ඉතින් මේක මේ තරුණයන්ට කරන්න බැරි වේද? මම මේ තරුණ මහත්තුරුන්ට කියනවා මේක මුළු ගමටම බෝ කරන්න. එතකොට මේ මුළු ගමේම ගෙවල් වල සමම්පිච්ච මල් සුවඳ හමනව බුදුහාමුදුරුවන්ට. අය එක ගුණාරෝපයක්වත් නෙව්වගේ කියන්නේ. බැරිකමද නොකරනකමද? ඒ හින්දා මේ තාත්තලාට මං කියන්නේ හෙට උදේ නැගිටලා බුදුහාමුදුරුවන්ට මේ පෑන් වීදුරුවක් පූජා කරන්න. හෙට උදේ පටන් ගන්න. මේක ඉතින් කොහොමද මම මීට වඩා සරලව කියන්නේ? අද ගෙදර ගිහිල්ලා මොනවාද අර වීදුරු බඩු තියෙන එකට කියන්නේ කැබිනට් එක නේද? මොකක් හරි කවන්න. පැන්ට්‍රි කබඩ් එක හරි. ඔය බිත්ති ගහලා තියෙන. ඔය වයර්ලා බලන්න පොඩි වීදුරු ඇති. හෙට උදේ නැගිටලා කීයට හරි කවන්නේ හැරිච්ච වෙලාවට. තරුණ මහත්තුරු නම් නැගිටිනකොට 10 11ක් වෙනවා ඇති. මොකද රෑ බුදිය ගන්නකොට පාන්දර 5:00 විතර වෙනවා. නම මේ පැත්තේ වල තරුණයෝ ගැන නෙමෙයි අනිත් පැත්තේ වල තරුණයෝ එහෙමයි මම දන්නේ නැහැ මේ පැත්තේ වල කොහොමද කියලා. රැතිස්සේ ෆෝන් එක ඔබන නැද්ද? එකක් වෙනවා පින්නදුනි මොනවා කරලාද? ඔය මොනවා හරි කරලා ඇවිල්ලා ෆෝන් එක ඔබ බයින්නෝ. ලුණු කපනවා බලනවා යකඩ වක් කරනවා බලනවා. වෙන මොනවද බලන්නේ? ටික ඔය මුස්පේන්තු ජීවිතෙ මිදෙන්න. ජීවිතේ පුරුදු වෙන්න. වෙලාවට නිදාගන්න. වෙලාවට නිදාගන්න පුරුදු වෙන්න. හෙට ඉඳන් පුළුවන් නම් මම මේ තරුණයන්ට කියන්නේ. වෙනදෙන්නේ මේ බුදුරු ගන්නන්නේ මේ හොඳේ. ලේසි පාසු කාරණා නෙමෙයි. කලින් නිදාගන්න කලින් නැගිටින්න. මොනවාද කරන්න බැරි? කලින් නිදාගන්න කලින් නැගිටින්න. ඔයත්තන්ටම හිතලා නැද්ද මහා කාලකන්ණි ගතිය? රාත්‍රී 30 හැරලා ඉන්නවා එළි වෙනකම්. උදේ 9 10 වෙනකම් බුදිය ගන්න. 10ට නැගිටලා අහන මෙව්වද වෙලා තියෙන්නේ කියලා. අහන්නේ නැද්ද?
පින්නතුනේ හොඳ පෞරුෂයක් හදාගන්න ජීවිතේ. Tamanට හොඳ අභිමානයක් තියෙන්න ඕන. ඒ පෞරුෂය බුදුහාමුදුරු ගන්න නිත්‍ය දුත්තෝ සුරා දුත්තෝ. වෙනසෙනවා හොඳ ස්ත්‍රියයි සුරාවයි හින්දා. මම අම්මලා ගැන නෙමෙයි කියන්නේ. මොකට හරි ලොල්ලුනහම මොකද වෙන්නේ? මේ පැත්තවල තියෙනවා ධානිය සම්බන්ධ නැතිවද මම හිතන්නේ. දැන් බොහෝ පැත්තවල තියෙනවා ඒක. පුදුම විදියට දික්කසාද වෙනවා පව්. අපූර්වට මේ ගෙදර දරුවොත් එක්ක පිළිත ඉන්නකොට කොහෙවත් ගියනු පස්සේ යනවනේ. කවුද? ඔය අත් දන්නේ නැද්ද සමහරට අනියා සම්බන්ධය කියන්නේ මොනවද කියලා. මම කියලා දෙන්න. අර කසාද බිරිඳ ඉන්නකොට තව බිරිඳක් ගාවට යන එක තමයි පින්නත අනියා සම්බන්ධය කියන්නේ. කසාද ස්වාමියා ඉන්නකොට තව පුරුෂයෙක් ගාවට ඒවා පැහැදිලි නේද? එහෙම කරන්න හිතන්නවත් එපා. ජීවිතේ හරි සකසුරුවම් කරගන්න. හොඳ උත්සාහ සම්පත්තියක් තියාගන්න. බුදුරු ගන්නන්නේ අර උත්හාන සම්පදානේ. හොඳ උත්සාහ සම්පත්තිය තියෙන. අර බාහබල විරිය ධම්මිකා ධම්මලත් භෝගේ බාහු බල වීරේ. කවුද මේව උගන්වන්නේ කවුද? බුදුරු උගන්වන්නේ. බාහු බලේ වීරය අනිවාර්යෙන් තියෙන්න ඕන. දැන් ඉන්න තරුණයන්ට සල්ලි හොයන්න ඕන කොහොමද? මේ ඕ ලෙවල් කරපු ගමන් කොල්ලොන්ට උණක් තියෙන කොරියන් යන්න ඕන. දන්නේ නැහැ කොරියාව කියන්නේ කන එකක්ද බොන එකක්ද කියලා. ඕ ලෙවල් කරපු ගමන් ටෙක් එකට යනවලු. ජීවිතේටවත් මිරිස් පාත්තියක් දාන ළමෙක් ඉන්නවද? බිස්නස් එකක් පටන් ගන්න. දැන් ඉන්න දරුවන්ට නිදි මරන්න බෑ, මහන්සි වෙන්න බෑ, ඔට්ටු වෙන්න බෑ. නිදි මරනවා වෙන වෙන්නේ මේ හොඳට සල්ලි හම්බ කරන්න බලන්න. ඒ ඔය කුඩු ගංජා ඒව මේවා විකුණලා ඒ උදව් පදව කරලා හැම නෙමෙයි. මේ පැතිවල එහෙම නැත්නම් මං කියන්නේ ඔය අනිත් පැතිවල තියෙනවා හරියට ඔය. එන්නතුනේ ඕවගෙන් අත් මිදෙන්න. කවදා හරි ජීවිතේ බත් එක අතට කණ්ඩ ගන්නකොට දැනෙන්න ඕන මොකක්ද හැඟීම? මේ මගේ මහන්සියෙන් හම්බ කරපුවා. මේ බාහු බල වීරයෙන් හම්බ කරපුවා. මේවා හරි ධාර්මිකයි. මේවා හරි අනේකට දුක් දීලා නැහැ, ගිනි දීලා නැහැ. සමහරව ඉන්නවා පින්නතුනේ අතරමැදිව වාහන එහෙම ගෙනල්ලා විකුණන. සමහර බුදුහාරෝ කියන ලාභය සාධාරණ වෙන්න ඕන. මිනිස්සු මරාගෙන කන්නේ එහෙම නැහැ. පුළුවන් තරම් බලන්න අනේකගෙන් කඩා වඩා ගන්න. ඒ නිසා ඔය තරුණ කාලේ තියෙන අවුරුදු 30 වෙනකම් විතරයි. දැන් හිතයි තියෙන බැඩි කට්ටිය අපි නාකිද කියලා. දැන් තරුණ නෑ වෙනදුනේ. 30න් පස්සේ තමයි දැන් ඉන්න තරුණයෝ බඳින්න හදන්නේ. 30න් පස්සේ තමයි හම්බ කරන්න හදන්නේ. 30න් පස්සේ තමයි අර එතකම්ම කන්නේ කාගේද? අවුරුදු 20 පැනලත් අම්මගෙන් තාත්තගෙන් කනවා නම් ලැජ්ජ වෙන්න ඕනේ. හොයන්න ඕනේ බිනදුනේ. දැකලා තියෙනවද සමහර ජාතිකයෝ ඉන්නවනේ. මේ පොඩි උන් බිනදුනේ වඩේ බක් කියලාගෙන යනවනේ පාරට එන්නේ නැද්ද? අපේ කොල්ලොන්ගේ බත් කාපු පිගාන හොදන්නත් ඕන අම්මා බලනකොට අවුරුදු 24යි. ලැජ්ජනතු කලිසම සෙට් එක ගලව රෙදි බාල්දියට දාන්න දාන්න නැද්ද? ඒවම තාත්තා හොදන්න ඕන. ජීවිතේ මේ තරුණයෝ බුදිය ගන්න කොට්ටෝරයක් හොදලා දෙනවද? බෙල්සීට් එක හොදලා දෙනවද? මොන පෞරුෂයද පින්නතුනේ බුදිය ගන්න එකවත් හොද ගන්න නැතුව. අය මොන දියුණුවක් මේ ගම් පිටින් මුස්පෙන් තුනේ ගහන්න දෙයක් නෙමෙයි. එක දෙයක් පුළුවන්. තියෙනවා සේරම විකුණ කනවා. අන්න
විකුණන්න පුළුවන්. අම්මගෙන් තාත්තගෙන් හම්බෙච්ච එකක් තියෙනවා සුටුස් ගාලා වික්ක. විකුණන එක නෙමෙයි හපන්කම. ඔය සමහරුන් රට යන්න උණ හැදුනහම වෙන්න අම්මා තාත්තා මරන්නේ නැති ටික විතරයි පොත තියලා සල්ලි අරන් දෙන්න කියලා මොනාගේද? ඊට කඩම කවදාවත් එහෙම කරන්න එපා. බුදුරු උගන්වලා තියෙන හොඳ බාහු බල වීරෙන් හොඳට හම්බ කරන්න. හොඳට මහන්සි ඊළඟ කාරණය කිසි කෙනෙකුට අහු වෙන්න එපා. කිසි කෙනෙකුට අහු වෙන්න එපා. දන්නවන්නේ අහු වෙනවා කියන්නේ මොකද්ද කියලා? ඔය යාළුවෝ කරන එක කරන්න ලෙඩ තියාගන්න එපා. කවුරු හරි ෆෝන් එකක් ගත්තාම හිතේ අමාරු අපිට එන්න ඕනද අපටත් ෆෝන් එකක් ඕන කියලා. කොල්ලොන්ට තියෙන ප්‍රශ්න. කවුරු හරි බයිසිකලයක් ගත්තාම ගෙදරට ඇවිල්ලා මූණ දෙක කරගෙන ඉන්න බයිසිකලේ. සම්ජීවී කතා කවුද ගන්නන්නේ? බුදුහාමුදුරුවෝ පමණ දැනගෙන ජීවත් වෙන්න. සමහර ගංගෙවල් දෙනවා පින්නතුනේ අද 2000ක් හෙව්වොත් එහෙම 3000ක් වේදම් කරන්න තමයි බලන්නේ. ඒ හින්දා හොඳට පරිස්සම් කරගන්න. හොඳට ඉතුරු කරන්න. හම්බ කරනවට පුරුදු වෙන්න ඉතුරු කරන්න. මම යෝජනා කරන්නේ අවුරුදු 35 වෙනකොට ගයක් දොරක් වාහනයක් සියල්ල තියෙන්න ඕනේ. එහෙම පුළුවන්. සමහර පොඩි උන් ඉන්න අවුරුදු 19 බීඩි බොනවා. ලැජ්ජ නැද්ද? ගන්ධස්ථාන ළඟ යන්න බෑ. බීඩි බොන්න සාක්කුවේ දාගෙන. අවුරුදු 19. කොල්ලොන්ට මතක් වෙන්නේ දිහාවලා කියලා. පොඩි කොල් මොකක් හරි කරලා හැන්දෑව රුපියල් 1000ක් හොයා ගන්න බලන්න. ඒක එක්කහුව කරුවා මම කියන්නේ වෙන මොකුත් නෙමෙයි. ඒ වෙහෙස ඒ හින්දා අර බුදුහාරු උගන්වනව නේද මංගල සූත්‍රයේ ඉස්සරලා මොකක්ද? අසේවනාච බාලාන මේ බාලය උනන් ඇසුරු කරන්න එපා. යාළුවෝ හොඳයි නම් හරියනවා. අර අපේ ලෙවල් එකේම යාළුවෝ නම් ඉන්නේ මොකද වෙන්නේ? නැත්තටම ගුදෙන ගුතන් සංසර්ගජෝ. Google ගුවෙක් අහුනම මොකද වෙන්නේ? ඒක තවත් ගු වෙනවා. ඒ හින්දා අසුර බලපානවා පින්නතුනි හරියට. මම යෝජනා කරනවා. කල්යාණ මිත්‍රෝ විතරක් ඇසුරු කරන්න. මිම්මත්තට කිසිම දාක සමහර කල්ලි කණ්ඩායම් අතර ඉන්නවා පින්නතුනි. තරුණයෝන්ගෙත් මේවා තියෙනවා. හරියට කේලම් කියනවා. පුදුම විදිහට කේලම් කියනවා. අර අතන එවුවා මෙතන කියන කැත පුරුදු නැති කරගන්න ඕන. හොඳ පැහැදිලිද මම කියන්නේ? සමහර අම්මලා ඉන්නවා ගොඩක් අම්මලා තමයි මේක කරන්නේ. මොකක් හරි ආරංචි වුණාම 1-10 කරලානේ අල්ලන්නේ කොහාට හරි ගිහිල්ලා කියන්නේ නැද්ද? එහෙනම් දැන් හදවතට තට්ටුවක් දාලා බලන්න කියනකොට නම් කියන්නේ අපි නම් ඔය කාගේවත් ඒවා කියන්න යන්නේ නැහැ කියලා. එහෙම කියන්නේ නැහැ කියලා තමයි අනිත් පැත්තට පටන් ගන්න. කිසි කෙනෙකුගේ කියලා කියන්න එපා. හේතුව මම මේ දේශනා කරන්නේ අර වෛරය වැඩි වෙන දේවල්. තෝ කියන එක නවත්තලා කුණුහරුප කියන එක නවත්තපුවම මොකද වෙන්නේ? කේන්තියන එක ටිකක් නවතින්න. සමාජ වෛරය ඇති වෙනව මොකක් හින්දාද? වෙනදුනේ කේලම හින්දා. පෞල් විනාශ වෙන්නද සමහරුත් අවස්ථාව තියෙනකොට සමහරු ඉන්නවා අනේකට හානියක් වෙයි කියලා කියපු එක කියන්නේ නැහැ. පුරුදු වෙන්න.
සමහරු ඉන්නවා වචනයක් එනකම් බලාගෙන ඉන්නවා ගිහිල්ලා අනිත් පැත්තේ පත්තු කරන්න. අය පින්නතුනේ දී යටින් ගින්දර නෙමෙයි පිච්චෙන්නේ නැතුව සමහරු ඉන්නවා. පෙට්‍රල් යටින් උනත් තරයි ගින්දර. ඇයි? අති සූක්ෂමව ගතු කියන්න පුළුවන්. හදන පද කොටවල් මතක් වෙන සමහරට අපේ ගමේ අහවලා ආයේ කියලා. ගම්වල ඉන්නවා පින්නතුනේ සමහරව ඕක කරන්නේ රස්සාව විදියට. ගතු කියන එක පද හදන එක කේලම් කියන එක. එහෙනම් මතක තියාගන්න. අනේකගේ දේවල් කියන්න ප්‍රථම දැන් නම් පින්නතුනේ 10 පාරක්වත් හිතන්න වෙනවා. හෙට හිතන්න කේලම් කියන්න එපා. කිසි කෙනෙකුගේ ගතු කියන්න එපා. එක කාරණයක් තියෙනවා. මිම්මනද ගෙවල් වල මේකෙන් තාත්තලාට තමයි ගොඩක් පුළුවන්. ඔය ආයුවන්නෝ සුඛම් බල. ආයුෂය වැඩි වෙනවා. වර්ණය සැපේ බලය ප්‍රඥාව වැඩි වෙනවා. ගෙදර ඉන්නකොට අම්මයි තාත්තයි දරුවෝයි මේ වඳින්න ඕන හැට ඉඳන් හොඳ. අම්මයි තාත්තයි දරුවෝයි ගෙදර එකට බුදුන් වදින්න. කොහොමද අපේ තරුණ මහත්තුරු බුදුන් වදිනකොට පින් සිද්ධ වෙන්නේ නැද්ද? ඒ ගෙදර කවදාවත් එක කුණුහරුපයක්වත් කියයිද? අය කියන්නේ. ඒ නිසා උදේට බුදුහාමුදුරන්ට පැන් ටික තියලා උයනවා නම් මොන හරි ටිකක් පීරිසියට අරලා බුදුහාමුදුරන්ට පූජා කරලා බුද්ධවත හොඳට කරන්න. කිරිතුරෝ වගේ හරියයි පින්නතුනේ. සමහර තරුණ මහත්තුරු අපිට කියනවා හාමුදුරනේ මෙයා වයස කම්මලා තාත්තලා හිටයි දන්නේ අපිට නෙමෙයි බණ කිව්වේ කොල්ලොන්ට කියලා. ඇයි මේ වයසට පොදුයි. මේ වැරද්දක් නම් වෙන්නේ නැහැ. ඒ වුණාට කේන්ති ආවම පාලනය කරගන්න බෑ. සේරම හොඳයි සමහරුන්ට කේන්ති කියපුවාම පින්නතුනේ. අමු ජරා ගොඩවල් නෙමෙයි. කේන්ති කියපුවාම එකටම කේන්තිය පාලනය කරන්න තමයි නේ. තෝ කියලා බැන්නහමද කේන්තියන්නේ ඔයා කියලා බැන්නහම. ගෙවල් වල කවුරුත් තෝ දැන් හිතන්න අපේ ගෙදර කීපාරක් දවසට තාතෝ කියලා කතා කරනවා. දරුවන්ට කියන්නේ නැද්ද ඔය? අපෝරුවට කියනවන්නේ පින්නතුනේ. ඔය කියන්නේ තොපිට සැප වැඩි කියලා කියන්නේ තොපිට කෙරුව වැඩි කියනවා. කාටද කියන්නේ? තොපි හදුවට වඩා හොඳයි නිකන් හිටියානම් කියනවා. දරුවන්ට කියන්නේ අම්මා තාත්තගේ පැත්තට බයින තාත්තා අම්මගේ පැත්තට බයිනව නැද්ද? දරුවෝ මතක් කරන්න ඕනේ අපේ ගෙවල් වල අම්මා තාත්තා කොහොමද මැනගන්නේ කියලා. මොකද හරි දෙන්න බැන ගන්නවා පින්නතුනේ. ඉන්න කොනවර පොඩවල් ගෙවල්. එහෙනම් මම බොහොම ඕනෑකමින් යෝජනා කරනවා. මේ පින්නතුන්ට ඔය කුණුහරුප කියන එක නවත්තන්න. අනිකට හරි ආදරෙන් කතා කරන්න. හරි ප්‍රියශීලීව කතා කරන්න. පින්නතුන් දැන් බණ පටන් අරන් පැය එකයි කාලක් ඉවරයි. මින් මනද ගෙවල් වල අනේකගේ කාගේද බිරිඳගේ ස්වාමියාගේ දරුවන්ගේ අම්මගේ තාත්තගේ හිතක් රිදෙන්න වචනයක් නම් කියන්න එපා. පැහැදිලිද? ඒ ලාභේ කාටද? මරණකොට මතක් වෙයි. මම කිසි කෙනෙකුට තෝ කියලා කතා කරලා නැහැ. මම කිසි කෙනෙකුට කුණුහරුපෙන් බැලලා නැහැ. කිසි කෙනෙකුගේ හිතක් රිදලා නැහැ. මම මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය මේ අම්මලාට තාත්තලාට දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සේරම එක්කහුව වෙලා පන්සලට යන්න. පන්සල් කියපුවාම රටපහක තියෙන පන්සල් නෙමෙයි හොඳේ. ගමේ පන්සල.
ඔය සමහරවට ලෙඩක් තියෙනවා පින්නතුනේ. පොයට පන්සලේ 30ක්වත් නැ බලනකොට කොහේ හරි චෛත්‍යයකට ගල් දෙන්න ගිහිල්ලා. ලැජ්ජ නැද්ද එහෙම? සමහර ඉන්නවා බස් පිටින් ලෑස්ති කරනවා පොයට. ඒ වගේ යන්න ප්‍රශ්නයක් නැහැ, යන්න ඕනේ. මොකටද පන්සලට දන් දීලා නඩත්තු කරන්න එහෙනම්? අය හාමුදුරුවෝ කණ්ඩ පොන්න තුමහල්ලා ඉනවා කියලා හිතුවද? නෑ. මිනිස්සු දායකම් කරන්නේ ගමේ පන්සලේ පාංශු කූලේ පිරිමහ ගන්න. වෙන මොකේද? ඒ හින්දා පින්නතුනේ පාංශු කූලේට දායකම් කරන්න එපා. අම්මයි තාත්තයි දරුවෝයි. මේ තරුණේ රොදු බුරුදු පිටින් ගිහිල්ලා නේ පොයේ වැඩසටහන කරන්න. ඒව කරන්නත් බෑ මේ මොකක් හරි පොදු වැඩක් කරන්න ගියපම 3 දෙනෙක්වත් තරහ වෙනවා. ඇයි? අය කිසි කෙනෙක් දෙක වෙන්න කැමති නෑ. ඒ හින්දා අනේකට ඇහුම්කන් දෙන්න. අනේක කියන එක උහුලන්න. ගාර වෝච නිවාතෝ අනේකට ගරු කරන්න හෙට ඉඳන්වත් පුරුදු වෙන්න. අනේකට හොඳට ගරු කරන්නනේ අපේ උගත්කම, අපේ තත්ත්වය, තරාතිරම, අපේ මාන්නය, අපේ රැකියාව. සමහර කොල්ලෝ ඉන්නවා කිසි ගරු සරුවක් නැහැ තාතෝ කියලා කතා කරනවා කාටද? වැඩිහිටියොත්. සත්පුරුෂ දරුවනේ කවදාවත් එහෙම කතා කරන්න එපා. නේ අයියක්කේ නන්දේ මාමේ කට පුරවල හරි ආදරෙන් කතා කරන්න පුරුදු වෙන්නකො. මරන්න කලින් මේ බණේ වෙන මොකවත් ඕනේ නැහැ. මොකද්ද පුරුදු වෙන්න කියන්නේ? මරන්න කලින් ප්‍රියශීලී විදියට කතා කරන්න පුරුදු වෙන්න. ඒ සඳහා අවශ්‍ය ශක්තිය සියලු දෙනාට සුවිසි අනන්ත බුදු ගුණයේ බලයෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. උතුම් පින්කම සිද්ධ කරන එකේ විශේෂ දායකත්වයේ දරන දකුණු කොරියාවේ සේවය කරන භානුකරණ වීර මහත්මයා, දොළේගෙදර දේවාලයේගම ඒ උදවිය, ඒ වගේම දකුණු කොරියාව, ජපානය, රුමේනියාව, ඊශ්‍රායලය මෙහි බරතොගයක් රට ඉන්නවා වගේ. RCC තරුණ පිරිස නන්නයරන් උදව්පකාර කරපු සියලු දෙනා, සංවිධාන ශක්තිය, නිව් RCC මිතුරු සංසදය, ඔය සංසදයට මම පොඩි යෝජනාවක් කරනවා. ඒක පළවෙනි එක තමයි මේ ගමේ කවුරු හරි කමක් නැහැ. මේක මතක තියාගන්න ඕනේ. මේ එහෙම නැත්තම් මම නිකවරටි දැන් ආපෙගේ තේරුම් නැහැ. දැන් කිය බෙලියත්තර එන ගමන්නේ ආවේ කියලා. ඔය ධර්මයට වංචා කරන්න හොඳ නැහැ. බණ ඇහුවොත් ඒ විදිහට හැසිරෙන්න ඕන. මේක බොහොම හොඳ යෝජනාවක්. ගම්වල සමහරක් වයසක අම්මලා තාත්තලා ඉන්නවා පින්නතුනේ. මම කිව්වේ නෑ පන්සලක බෝධියකට පැන් කලයක්වත් වක් කරන්න කිව්වේ නෑ. හොඳේ. කරන්න කියලා කියන එකම දේ මොකක්ද? කවුරු හරි ගමේ වයසක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඔය නේ සමහර වෙන්න ඉස්පිරිතාලේ හිටපුවාම පින්නතුනේ බලන්න යන්න කෙනෙක් නෑනේ. එහෙම ඉන්නවනේ. මම මේ සංසදයට යෝජනා කරනවා. පුළුවන් නම් බෙදා හදාගෙන කවුරු හරි ඉස්පිරිතාලේ ඉන්නකොට, රෝහලේ ඉන්නකොට ළඟ ඉන්න කෙනෙක් නැත්තම් වරු භාගේ හරි කමක් නැහැ. මේක මරණාධාර සමිතිය වලුත් පුළුවන් නම් කරන්න මම නම් හිතනවා වගේ නැති පඬිතු මිනිස්සු නෝ කරන්න බෑ. අරුණෙත් එක්ක පුළුවන් මේවා. ඒ මිනිස්සුන්ට මේක තේරුම් යනවා. සමහර මරණාධාර සමිතිය වල සභාපතිලා ඉන්න දිසාපතිට ආපහු දෙන පඬිතුකම මේක මෙහෙම නැතුව ඇති මං කියන්නේ. බොහෝ පැතිවල එහෙම. ඔය ගමේ වැඩකට හඩ් එකක් එහෙම ගන්න ගිහම මිනිහා ගෙදර වහලේ ගලවලා දෙනවා ආයි කතාව. ඒ හින්දා මේ අමුතු පඩි හම්බෙන පෙට්ටියට ගන්න හම්බෙන එකමනේ හම්බෙන්නේ. තරුණ මහත්තුරු මතක තියාගන්න RCC මිතුරු සංසදේ. කවුරු හරි රෝහලේ ඉන්නවා නම් ඇත්තටම ගිහින් වරු භාගේ හරි ළඟ ඉන්න. කෙනෙක් නැත්තම් වටින්නේ නැද්ද? ගමට වැඩක්. ඊට පස්සේ තරුණ පොඩි උන් ටික මොකද කරන්නේ?
සමහර ගම්වල අම්මලා තාත්තලා ඉන්න ක්ලිනික් එකට පයින් යනවනේ බස් එකට. ඇත්තන්ගේ බෙහෙත් ටික ගෙනල්ලා දෙන්න. පටන් ගන්න ඕක වැඩේ. මගේ හදවතින් ආශිර්වාද කරනවා මේ තරුණ මහත්තුරුන්ගේ හිත්වලට හෙට ඉඳන් එකදු අකුසල් සිතුවිල්ලක් පහළ නොවේවා. සබ්බපා පස්සා කරනම් සියලු බුදුරුන්ගේ අනුශාසනාව සියලු අකුසල් නොකර ඉන්න. කුසලස්ස උපසම්පදා කුසල් පමණක් සිද්ධ කරන්න මේ ගම් නියංගම් සිසාරා තථාගත පණිවිඩේ ආභාසයෙන් පෝෂණය වේවා. සදාකල් ඉහින් වැජපේවා. පින් කුසල් විතරක් සිද්ධ කරන්න බුදු ගුණ විතරක් අහන ගැයෙන වැයෙන සමම්පිච්ච මල් සුවඳ තථාගතයන් වහන්සේ වෙනුවෙන් හඹන ගම්මාන රොතු බුරුතු පිටින් එක රොදකට පිහි වේවා. සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්කමට දායකත්වයේ දක්වපු සංවිධානය කරපු සියලු දෙනාට දීර්ඝායු භාවය ලැබේවා. සියලු දෙවියන්ට පින් අනුමෝදන් වේවා. සියලු මියගිය ඥාතීන්ට පින් අයිති වේවා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. මේ ගමේ ඉන්න වයසක අම්මට තාත්තට වැළඳී තිබෙන කාය පීඩා චිත්ත පීඩා විහද විද්වංසනය වේවා. මේ වගේ පින්කම් කරනකොට අපවාද එනවා, ගැරහුම් වෙනවා. කම්පාණම් වෙන්න එපා. වල කපනවා, උදැල්ල දානවා, කම්පා වෙන්න එපා. පද කියනවා, වචන කියනවා, හරහට කතා කරනවා, හිත රිදවීම වෙනවා. බඩුවක් මුට්ටුවක් ඉල්ලුවාම දෙන්නේ නැහැ, බෑ කියනවා. කම්පා වෙන්න එපා. අකම්පිතව මේ ගමන යන්න. ඒ සඳහා දිරිය ශක්තිය ලැබෙයි. සසර කෙලවර පතන උතුම් බෝධියකින් ඔබ අප සෑම සියලු දෙනාටම අමා මහ නිවන් සුව ලබන්න මේ එක්කහුව වෙලා මේ කරපු පින් කුසල් පාරමිතාවක් වේවා. සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඔහොම වැඳගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සුවපත් වේවා. තෙරුවන් සරණයි.